ඔයා කොත්තුවක් කෑවේ නැහැ කියලා මැරෙන්නේ නැහැ. අයිබෝල් ළමයි අද අපි කතා කරන්න යන්නේ එක්සෑම් එකේදී ලකුණු දෙකත් ලකුණු හයත් අතර ප්‍රමාණයක් අහන අවශ්‍යතා හා උවමනා ගැන. අපි කතා කරමු මොකක්ද මේ අවශ්‍යතා හා උවමනා කියලා කියන්නේ. සරලව මම ඔයාලට කියන්නම් අවශ්‍යතාවයක් කියලා කියන්නේ අපි ජීවත් වෙන්න මිනිස්සෙක් ඒ කියන්නේ නොමැරී ජීවත් වෙන්න මිනිස්සෙක් සපුරා ගන්න ඕන අවම දැන්. හරිද? උදාහරණයක් විදිහට මම කියන්නම් මිනිස්සෙක්ට නොමැරී ජීවත් වෙන්න ඕනේ ආහාර, ඇඳුම්, නිවාස. අපි කියනවා මේ මූලික අවශ්‍යතාවයන් කියලා. දැන් හිතෙන්න පුළුවන් කොහොමද දැන් ආහාර නම් ප්‍රශ්නයක් නැහැ. කෑවේ නැති වුණොත් මැරෙනවා. ඇඳුම් කොහොමද ඇඳුම් ඇඳේ නැති වුණොත් කොහොමද මැරෙන්නේ? අපි කියනවා දැන් හිතන්නකෝ අපේ රටේ මේ සමකාසන්න රටක් නිසා අපිට සීත දේශ ගුණයක් නැහැ. සීත කාල ගුණයක් නැහැ. අපි කියනවා දැන් හිතන්න සීත රටකට වගේ ගියාට පස්සේ ඔයාට ඇඳුම් තිබ්බේ නැති වුණොත් ඔයාට ආරක්ෂා වෙලා ඉන්න බෑ. ඔයා මැරෙනවා. අපේ මේක ගන්න පොදුවේනේ. ලංකාවට විතරක් නෙමෙයි. ඊට පස්සේ ගන්නවා නිවාසයක්. අපිට ගිහිල්ලා ගෙයක් නැති වුණොත් පාරක නිදා ගන්න බෑනේ. කැලේක නිදා ගන්න බෑනේ. අපි කියනවා ඒකට දැන් බලන්න අතීතේ ඉඳන් ගල් ගුහාවල හරි ජීවත් වුණා. ඒගොල්ලෝ ආරක්ෂා වුණා. අපි කියනවා අපිට කැලේක ගිහිල්ලා ජීවත් වෙන්න බෑ. සත්තු ඉන්නවා. ඊට පස්සේ දේශගුණික කාලගුණික විපර්යාස වෙනවා. ඒව වලින් අපිට ආරක්ෂා වෙන්න හරි අමාරුයි. ළමයි අවශ්‍යතාවයක් කියලා කියන්නේ ජීවත් වීම සඳහා මිනිස්සෙක් සපුරා ගන්න ඕන. අපි කියනවා අවම දැන්. අපි ජීවත් වෙන්න, ඒ කියන්නේ නොමැරී ජීවත් වෙන්න ඕන අවම දේවල් ටික. උදාහරණයක් විදිහට මම කියන්නම් අපිට මූලික වශයෙන් මූලික අවශ්‍යතා තුනක් තියෙනවා. ආහාර, ඇඳුම්, අපි ඊළඟට කියනවා නිවාස. මේවා තමයි මූලික අවශ්‍යතා. අපි කියනවා මේවා මූලික අවශ්‍යතා කියලා. දැන් ඕගලන්ට හිතෙන්න පුළුවන් ආහාර ගත්තේ නැති වුණොත් මැරෙනවා ප්‍රශ්නයක් නැහැ. කොහොමද මේ ඇඳුම් හා නිවාස ගත්තේ නැති වුණොත් මැරෙන්නේ? අපි කියනවා ඇඳුම් අපේ රට මේ සමකයට ආසන්න රටක් නිසා අපි කියනවා අපිට ලොකුවට අර ඒ කියන්නේ වැඩියෙන් පායන්නෙත් නැහැ, වැඩියෙන් සීතලෙන්නෙත් නැහැ. හැබැයි අපි ගන්න මේක පොදුවේ. පොදුවේ ගත්තාම ලෝකයේ තියෙනවා ශීත දේශගුණික ශීත කාලගුණික සහිත ප්‍රදේශ. එතකොට මේ වගේ ජීවත් වෙන මිනිස්සුන්ට මේ ඇඳුම් කියන අවශ්‍යතාවය තිබෙන්නේ නැති වුණොත් ඒගොල්ලන්ට තවදුරටත් ඉස්සරහට ජීවත් වෙන්න අමාරුයි. ඊට පස්සේ අපි කියනවා මොකද වාසස්ථාන, නිවාස වගේ දේවල්. මේ නිවාසයක් ගත්තොත් ළමයි අපි කියනවා අපිට ගෙයක් ඉන්න තැනක් තිබෙන්නේ නැති වුණොත් අපි කොහොමද මැරෙන්නේ? උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්කෝ. ඔයාට ගෙයක් නැත්තම් ඔයා ගිහලා කැලේ හිටියොත් සත්තු ඇවිල්ලා ඔයාට ඇටැක් කරනවා. ඊට පස්සේ වහිනවා. නැත්නම් අපි කියනවා කාලගුණික දේශගුණික බලපෑම් තියෙනවා මෙතන. අපි කියනවා එතකොට මෙන්න මේ වගේ ජීවත් වීම සඳහා අනිවාර්ය අවම දේවල් ටිකට අවශ්‍යතා කියලා. දැන් උවමනා පැත්තට ගියොත් අපි කියනවා උවමනා කියලා කියන්නේ මේ අවශ්‍යතා සපුරාගත හැකි විවිධාකාර. උදාහරණයක් මම දෙන්නම්. ආහාර කියන අවශ්‍යතාවය යටතේ අපි කියනවා අපිට ගන්න පුළුවන් බත්, පාන්, කොත්තු. මේවා තමයි සපුරා ගන්න පුළුවන් විවිධාකාර. අපි ඒවට කියනවා උවමනා කියලා. ඒ කියන්නේ අපිට තේරීම් තියෙනවා. මේ උවමනා යටතේ අවශ්‍යතාවයට අදාළව තේරීම් කිහිපයක් ගන්න පුළුවන්. විවිධාකාර තියෙනවා. දැන් මෙතනදී ළමයි කියනවා උවමනා අවශ්‍යතා අතර වෙනස වන්නේ අවශ්‍යතා ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනේ. උවමනා එහෙම නැහැ. උදාහරණයක් මම දෙන්නම්. ආහාර කියන අවශ්‍යතාවය යටතේ ඔයාට තියෙනවා බත්, පාන්, කොත්තු. ඔයා කොත්තුවක් කෑවේ නැහැ කියලා මැරෙන්නේ නැහැ. හැබැයි ඔයාට වෙන ආහාරයක් ගන්න පුළුවන්. හැබැයි නිකන් හරි මේ ආහාර කියන එක ගත්තේ නැති වුණොත් ඔයාට ජීවත් වෙන්න බෑ. හැබැයි උවමනා යටතේ කොත්තුව කෑවේ නැහැ කියලා මැරෙන්නේ නැහැ. ඔයාට වෙන ආහාරයක් ගන්න පුළුවන්. තේරුණාද? ඒතකොට අපි කියනවා අවශ්‍යතා ජීවත් වීම සඳහා අනිවාර්යයි, උවමනා ජීවත් වීම සඳහා අනිවාර්ය නැහැ කියලා.